සීන විමානෙන් ගෙනා මා පැතුම් සීන විමානෙන් ගෙනා මා සිතුම් එච්චරයි ආරම්භය. ඊට පස්සේ අපේ කොහේ හරි ජීවිතේ කොහේ හරි රිදුමක් කොතනින් හරි පත් වෙන්න ඕනේ ගීතයක් ඇතුළේ. දැන් සුළඟේ පාවිත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. නමුත් කොහේ හරි ඇහෙනකොට මොකක් හරි දෙයක් පත් වෙන්න ඕනේ. දැන් මම A level කරේ science. පළවෙනි පාර all left. විෂයන් 4යි ඒ කාලේ. දෙවෙනි පාර physics fail වැඩ 3යි. අත ඇරියා මාස 8න් ආර්ට් කරලා තමයි මම කැම්පස් ගියේ. ආඩම්බරින් කියන්නේ. ඔබ ඊට වඩා දක්ෂයිනේ. එහෙමත් මම ඉස්කෝලේ යන කාලේ මගේ කිසිම කලාවක් ඇඟේ තිබ්බේ නැහැ. ක්‍රිකට් ගන්න සැලෙන්නේ නැති නිසා මගේ ඉස්කෝලේ මං ගාවේ බාස්කට් බෝල්. යාලට මහට A level පන්ති යන්නේ සයන්ස් කරන්න. ටියුෂන් යන්නේ තේමයි. මට පේන්න බැරි ෆිසික්ස්. මං ටියුෂන් ගියේ මගේ ෆිසික්ස් ගුරුවරයා අද ලයිසියම් අධ්‍යාපන ආයතනවල අධිපතියා මෝහන්ලාල් ග්‍රීරු. ඇස්වාට්ටුවේ BLC ගේ ක්ලාස් එක තිබ්බේ. යාලට මහට යන්නේ මං දවසක් යනකොට ග්‍රීරු සර් ආලෝකය උගන්වනවා. ප්‍රිස්මා දිනවා. මේම දිනවා සෙන්ටිමීටර් මෙහෙමයි දෘෂ්ටි විතානයේ මත මෙහෙම ප්‍රතිබිම්බය පතිත වෙනවා. ට මෙලෝ රහක් නැහැ. පැය 3ක් ඉන්නත් උනේ. කරන්න දෙයක් නැහැ. පන්තියේ ඉන්නවා. මගේ හිත ගිය මාව 7-5කට ගණන් ගන්න නැති ගෑනු ළමයි. පෙළි 3ක් ඉස්සරයි. මම දන්නේ මට කවි ලියන්න පුළුවන්ද කියලා. කම්මැලිකමට මට තාමත් මතකයි. මයි කවි පොතක මම මේක දාලා තියෙනවා. ඒක දෙවෙනි මුද්‍රණය ලැබෙන අවුරුදු දෙනවා. හොයන්න කියවන්න. ඒකට මටත් කීයක් හරි හම්බ වෙනවා. මේ මං කවියක් ලියුවා. භෞතික විද්‍යා පන්තියේ ඉන්නකොට ඔබේ ඇසේ ආලෝකයේ පෙනීමට ග්‍රේරොලොක්කගේ ආලෝකය මට තේරෙන්නේ. ඔබේ ඇසේ ආලෝකයේ පෙනීමට අවතල මගේ දැස් උත්තල විය විට ප්‍රතිබිම්බය වුණා ඔබ මගේ ඇස් දෙකට. දැන් මේක තියාන වැඩක් නැහැ. මම රෝල් කරා පුරුදු විදිහට ෂූට් එකක් දැම්මා බාස්කට් බෝල් විදිහට. අර ගෑනු ළමයි මේස් උඩට වැටෙන්න. කරුමේට අනික් කෙල්ල එහාට මොකද්ද නැමුණා. ඒකේ ඔළුවේ වැදුනා. සර් දැක්කා. දැක්ක ගමන් කිව්වා 4 වෙනි කොන්ක්‍රීට් කණුව ගාව කන්නඩි දාගෙන නිල් පාට ෂර්ට් නැගිටිනවා එළියට යනවා යන්න කිව්වා. අපි ඒ කාලේ යන්න කියනකොට සර් කෙනෙක් යනවා කියන්න උනේ ගියා. දැන් එතකොට ඔය වාගේ ඔබේ ජීවිතෙත් කොහේ හරි ගෑවිච්ච පොඩි සංසිද්ධි තිබෙනවා. සින්දුවක් අහනකොට ප්‍රේම ගීතයක් අහනකොට කොහේ හරි තැනකපත් වෙන්න ඕන. ඒක තමයි ගීතයක තියෙන ලක්ෂණය. දැන් අරකේ ඒකම තියෙන්න ඕනේ. ඒක තියෙනවා මෙහෙම. පාසලේදී මාදිහා net කොනින් බලා ඒකයෝ රහස් කතා නැසෙන්නේ හුනේ සුළඟි පාවි ඇවිත් යවි මා සිතුම් සීන විමානෙන් ගෙනා මා පැතුම් සීන විමානෙන් ගෙනා මා සිතුම් ඊළඟට තමයි මේ විනාඩි 3 ප්‍රාතිහාර්ය පුළුවන් තරම් දැනගන්න ඕනේ අම්මුවට කියන්න නැතු වෙන්න. අර තිරේ ඇරියා වගේ රිද්ද ගැලෙව්වයි. දැන් අපේ රචකයෝ එහෙමනේ කියන්නේ ආදරේ ප්‍රකාශ කරන්නේ මං ඔයාට ආදරේ, ඔයාට මං ආදරේ, ඔයා මට ආදරේද, මට ඔයා ඕනේ, ඔයාට මාව ඕනේද, ඔයා නැත්තම් මම මැරෙනවා, මං නැත්තම් ඔයා මැරෙනවාද, මට ඔයා නැතුව බෑ, මං නැතුව ඔයාට බැයිද, ඔයාට මාව එපා නම් ඇයි කලින් කිව්වේ නැත්තේ, මට අර හන්දියෙන් ඇරලා යන්න තිබ්බා, මගුලටද පස්සෙන් ආවේ, මට ඔයාගේ නළල මතක් වෙනවා, ඇහි බැයි මතක් වෙනවා, ඇහි බබා මතක් වෙනවා, උණ්ඩුක පුච්චේ මතක් වෙනවා, පිත්තාසේ මතක් වෙනවා, සියලුම ස්පෙයා පාර්ට්ස් මතක් වෙනවා. දැන් මෙහෙම එන ස්පෙයා පාර්ට්ස් ගනුදෙනුවක් නේ තියෙන භාෂාව ඇතුළේ. ඊට පස්සේ අපේ ගායකයෝ පුළුවන් තරම් වැරද්ද දාලා ඩම් එක දාලා හග්ගෙඩි පිමිනවා වගේ
මෙව ගයන්නෙත් එහෙමයි. දැන් ඔබට දතේ අමාරුවක් හැදෙන ගෑනකෝ හරියට දත් මදින්න නැතුව දතක් රිදෙනවා. දැන් ඔබ යනවා දත ගලවන්න. හරියට ඉන්ජෙක්ෂන් එක ගහන්න නැතුව දත් දොස්තර අර අඬුවෙන් දත ඇද්දොත් ඔබේ මුවින් පිට වෙන නාද රටා මතක් ගන්න. රිදෙනවා ඉන්න බෑ කකියනවා. ලේලන් බස් එක වපල්ලයක් යට ඉඳ ගන්නවා. ඊට වඩා හොඳයි හදිසි අරතුරු වාට්ටුවට මයික් එකක් හයි කරලා ඇම්ප් එකක් කරා ඉයර්ෆෝන් දෙකක් කරේ කනේ දාගත්තා නම් ලේ සරව වේදනාව ඔක්කොම එනවා. ගීත කියන්නේ එහෙම නෙවෙයි. රිදෙන තැන් නොරිදී දැනුවත් කරන්න ඕනේ. අර අවුරුදු 58 අබේසේකරට ඒ හැකියාව තිබුණා. බලන්න ලියනවා මෙහෙම. ගීපොතේ හිමාලියෝ සෝක ගීතයේ උල්පතයි ඔබේ නිතින් හෙළු බැලුම් ප්‍රේ සුළඟේ පාවි ඇවෙත යාවි මා සිතු සිතුම් සින්න විමානෙන් ගෙනා මා පැතු පැතුම්. ඔය තමයි ආදරේ. අපි දැන් මේකට උපදෙස් දෙන්න ඕනද නැද්ද කියන එක. gedara බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්. අම්මලා තාත්තලා හෙවනේ අවුරුදු 18 19 වෙනකන් හැදියා. මාත් එක්ක එහෙම දඟලන්න දන්න එපා. පුරා පොයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්. ඒ වැඩව සමාජයේ චින්තනය ඒකේ නරකක්ම නෑ. අපි යමු. හඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම වග බැහැලා පිරිමැද ලන්ද මුතුනට ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම වග බැහැලා අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ විදින් අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ විදින් ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන කන්ද පිරිමැද ලන්ද මුතුනට ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ව මග බැහැලා ගෙදර බුදුනගේ ඇල්ම බැල්නේ අමාවක ගෙවපන් ගෙදර බුදුනගේ ඇල්ම බැල්නේ අමාවක ගෙවපන් පුරා පෝයට බලුත් අරගෙන අපිත් යමු පන්සල්
කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා බෙහෙවින්ම අපූරුයි ඇඳුරුතුමනි මම හිතන්නේ ආදරයේ තියෙන මේ විවිධ පැතිකඩන් ගැන ඔබතුමන්ගේ අත්දැකීමුත් එක්ක හරි අපූරුවට අපේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අපේ සහෝදර සහෝදරීන්ගේ මුහුණට හිනාවක් ගෙනෙමින් ඔබතුමන් හරි අපූරුවට ඒ පිළිබඳව අපිට විග්‍රහ කරා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මීළඟට මේ කල්යාණියේ අද රාත්‍රියේ අපිට ආදරය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා. ඉතින් ඊළඟ ගීතයට යන්නට මත්තෙන් මම ඔබතුමාගෙන් අහන්නට කැමති විවිධ පුද්ගලයන් ආදරය කරන විදිහ හරි වෙනස්. සමහර පුද්ගලයන් Tamanගේ පෙම්වතා හෝ පෙම්වතිය Tamanව අතහැර ගියාම ඇයව මරණ තරමටම පවාපත් වෙනවා. SI bag වල දානවා. ඒත් සමහර පුද්ගලයන්